ඇලඩින් yes dad අප්පච්චි කියපන් අපි උඩරට බා ඇයි දැන් ඔයා මොකක්ද කියන්නේ හරි හම රස්සාවන්නේ බලන් සත පහක් අතේ නෑ මං try නොකර ඉන්නේ නෑනේ බලපන් උදේ ඉඳලා හවස් වෙනකන් ෆෝන් එකේ Facebook TikTok දැන් ඕක කියනද මෙතෙන්ට ආවේ බලපන් අපි තරුණ කාලේ අපි තරුණ කාලේ අපි ඇඟපත වේචලා වැඩ කරා අපි නිකන් හිටියේ නෑ ඒ මම හංසි වෙච්ච ඉඳ තමයි බොලාදවම ඉන්නේ ඕකනේ කියන්න දන්නේ දැන් උඹට දැන් මේ අප්පච්චි දැන් අපට විහිළුවක් නේද ඈ බල අපි නැති කාලේ කොහොම ජීවත් වෙද කියලා මට නම් හිතා ගන්න බෑ බලපන් උඹ කසාදයක් කරගන්නේ කොහොමද බං ඔහොම ඉඳලා කිසිම ටැලන්ට් එකක් නැති ඉක්නේ බං උඹ කෙල්ලෙක් කැමති වෙද කියපන් උඹට කසාදයක් කරගන්නේ කොහොමද බං ඔහොම ඉඳලා කසාද ගැන කියපු ගමන් ඇලඩින්ට අම්මට උඩ හිතුණා රැකපෙන්න ඇලඩින් හිතුවා අම්මට මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මං කොහොමද කසාදයක් බඳින්නේ කියලා. ඒ කියන්නේ ඇලඩින්ගේ ජීවිතයේ තිබිච්ච ලොකුම හිණයක් තමයි කාදට හොඳ කසාදයක් කරගන්නවා කියන්නේ. ඒක කරගන්න වෙන්නේ තමන්ට ජොබ් එකක් නැත්තම් මොකද්ද මොනවාරි කරන්න එපේ. ඇලඩින් අවුල් ගියා. ඇලඩින් අදිටන් කරගත්තා. අදිටන් කරගත්තා. මම රටට වැඩදායි මිනිස්සෙක් වෙනවා කියලා. මම මොකද්ද කරන්නේ? මං කවදාද දියුණු වෙන්න ඕන. මං කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. මං ගේ සුද්ධ කරන්න පටන් ගන්නවා. ඒ මෙතන ඇලඩින් ගේ සුද්ධ කරන්න පටන් ගත්තා. ඇලඩින් කොනක ඉඳලා සුද්ධ කරගෙන යනකොට ගත්තා මෙහෙම පහන අතට. ඇලඩින් ගත්තා මෙහෙම පහන අතට. අම්මට උඩු පහන. පහනක් නේද? ඔව්. වාට මතක් වෙච්ච දේම තමයි ඇලඩින්ට මතක් වුණේ. ඇලඩින්ට එයා පොඩි කාලේ බලපු ෆිල්ම් එකක් මතක් වුණා. මොකක්ද ඒ ෆිල්ම් එකේ නම? ඇලඩිනුයි පහනකුයි තියෙන ෆිල්ම් එකේ නම. ඇලඩින් කියලා ඇලඩින්ට කොච්චර මතක් කරා ෆිල්ම් එකේ නම මතක් වුණා. හැබැයි ඇලඩින්ට මතකයි පහන ඇතිල්ලුවම භූතයෙක් එළියට ආවා කියලා. ඔව්. ඇලඩින් ෆිල්ම් එක මතක් කරන එක අමතක කරා. බඩුනේ භූතයෙක් ආවේ නෑ. ආයෙත් අතුල්ලනවා. අම්මා භූතයෙක් නෑ. හරියන්නේ නෑනේ. නෑ. නෑ බා මුකුත් නෑ. මුකුත් නෑ. ඔන්න දැන් ඇලඩින් බලනවා. ඇලඩින්ට මල පැනලා පහන පොලේ හදනකොට ඇලඩින් දැක්ක පහන පිටිපස්සේ තියෙනවා නම්බරයක් ගන්න. call me. ඇලඩින් ගත්ත කෝල් එක. හෙලෝ. හෙලෝ. මේ පහන යට තිබ්බ නම්බර් එකට මම මේ ගත්තා. ඔව් මල්ලි. yes. මේ මම තමයි. ඒක තමයි මම වර මේ භූතයා ඉන්න ඇතුළු අනේ භූතයාවේ නෑනේ. හරි තව ටිකකින් ඒ මල්ලි. මොකද්ද මං කරන්න ඕන? ඔයා මුකුත් කරන්න එපා. ඒ කියන්නේ මුකුත් අතුල්ලන්න තියෙනවද? මේ නම්බර් එකට මේ වගේ ලොකේෂන් එක එවන්නකෝ. මේකට? ඔව් ලොකේෂන් එක. එතකොට ලොකේෂන් එකට දු කොහොමද එන්නේ භූතයා? ලොකේෂන් එක ඕනේ. හොයාගන්නේ කොහොමද? ඔන්න ඇලඩින් අර නම්බර් දන්නේ නැති නම්බරයට යවුවා. ඇයි මල්ලි දැන් කතා කරේ මං දැන් මට ලොකේෂන් එක දැන්නේ ආවාදේ මම තමයි භූතයා ඉතින් වා පහනෙන් නෙමෙයිනේ ආවේ. ඒ පහන ඇතුලේ මට ඉන්න බෑනේ බා මෙන්න පොඩි පහනක් නේ මම වෙනම බෝඩ් වෙලා ඉන්නේ කෝල් එකක් දුන්නා තමයි මම ඉන්නේ දැන් ඉස්සර වගේ පහන ඇතුලේ ඉන්න ෆිල්ම් එකේ වගේ බෑ හැම මේ වරන් නැද්ද වරන්? වරන් තියෙනවා මල්ලි හැබැයි මේමයි ෆිල්ම් එකේ 3ක් දුන්නාට මම දෙන්නේ එකයි එහෙම කරන්න එපා වරන් තුනක් දෙන්න. කිව්වම අහපන් එකයි දෙන්නේ මේ මට රයිස් කුකරයක් ඕන. මෙච්චර වරයක් දුන්නට පස්සේ රයිස් කුකර් එකක්ද මල්ලි ඉල්ලන්නේ මේ වෙලාවේ මට රයිස් කුකරයක් තමයි ඕන. රයිස් කුකර් එකක් කොයි එකක් ඉල්ලන්නේ මෙච්චර ලොකු වරමක් දීලා තිනකොට මට රයිස් කුකරයක් ඕනේ. මල්ලි රයිස් කුකර් එකක් ගන්න ඕන නම් ඔය දරස් එකකින් ගන්න. මල්ලි දරස් 5.5 සේල් එක පටන් ගන්න මයි 4 රෑ 8ට. බ්‍රෑන්ඩ් රෂ් එක පටන් ගන්න රෑ 8ට. මයි 4 රෑ 8 ඉඳන් පාන්දර 2 වෙනකම්. මල්ලි මාත් සමහරලාට ඒකෙන් තමයි බඩු අරන් දෙන්නේ. රෂ් එකේ මොනවා හරි ගත්තම මාර ඩිස්කවුන්ට් ගොඩක් හම්බෙන්නේ. බ්‍රෑන්ඩ් රෂ් එකේ බැංක් කාඩ් වල 120% ඩිස්කවුන්ට් හම්බෙනවා. ඔය රයිස් කුකර් එක දරස් එකකින් ගන්න. වෙන මොනවා හරි ඉල්ල. මට රට යන ටිකට් දෙකක් ඕන. රට යන්නත් පුළුවන් මල්ලි දරස් එකේ. රට යන්න කොහමද දරස් එකේ? ඔය දරස් එකකින් බඩු යන්නේ පළවෙනි පාර නා 3000ට වඩා බඩු වුණ හරි ගත්තොත්. හරිද? හොඳට අහගන්න මම මේ කියන එක. හොඳට අහගන්න. ඔයා රුපියල් 3000ට වඩා පර්චේස් කරොත් ෆිට්සේ එකෙන් ඩුබායි, මාලි, කෝලාලම්පූර් යන ටිකට් එකක් හම්බෙනවා.
මට මල්ලි ටිකට් දෙකක් හම්බුණා. මම පරණ එක්කෙනෙක්නේ. මේ තාපුණා ඩරස් එකේ තියෙන්නේ. මල්ලි එකම කමර්ෂල් එක මට දිගටම කියන්න අමාරුයි. දැන් මම එකපාරක් කිව්වනේ. මට මල් වාස් එකක් දෙන්න. මල් වාසු තියනවා මල්ලි. ඩරස් එකේ අනිත් එක බං උඹ ෆස්ට් ටයිම් යූස් කෙනෙක්ට 15%ක ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඩෙලිවරි ෆ්‍රී. කොකෝ වලට 25%. VMAX වවුචර් එක කලෙක්ට් කරගත්තා නම් තව 15%ක් හම්බෙනවා. වෙන මොන හරි ඉල්ලන්න මල්ලි. ඔක්කොම ඩරස් එකේ තියෙනවා නම් ඔයාගෙන් වැඩක් නැහැ නේ. කරුණාකරලා යන්න. මට වැඩ තියෙනවා. එහෙම යන්න බෑ. මොන හරි ඉල්ලනකම් මං යන්නේ නැහැ හොඳේ. ඉතින් මට මුකුත් ඕනේ නැහැ. මට ඕන ඔක්කොම ඩරස් එකේ තියෙනවා. වරම ගන්නකම් මට යන්න විදියක් නැහැ හොඳේ. මේ ඔයාලට පුළුවන්ද මගේ මොලේ පොඩ්ඩක් වැඩි දියුණු කරලා දෙන්න? මල්ලි මං ෆිසිකල් දේවල් විතරයි දෙන්නේ. අර ෆිල්ම් එකේ භූතයා වගේ හැමදේම දෙන්න අමාරුයි. හරි මම ජනාධිපති කරන්න. ජනාධිපති කරන්න පුළුවන්. බැරි කමක් නෑ මල්ලි. හරිද? ඒක දේශපාලන විද්‍යාව කරලා තියනවද? මම දේශපාලන විද්‍යාව කරලා නැහැ. දැන් ජනාධිපති වෙලා මොකද්ද කරන්න කියලා ප්ලෑන් එකක් තියනවද? නෑ එහෙම මොකුත් හිතලා නැහැ ඉතින්. දේශපාලන හදාarලත් නැහැ. රටේ කරන ප්ලෑන් එකක් නැහැ මල්ලි. ඔයාට වරමක් දෙන්නේව කියන්නේ ඒක මුළු රටටම බලපානවා. ඔයාට විතරක් නෙවෙයිනේ. දේශපාලනය ගැන දැනුමක් නැතුව ජනාධිපති මට ඒ මොලේ දෙන්න බෑ. අයියෝ මට ඕනේ නැහැ ඕවා. කෝ තාත්තා? තාත්තා කෝ? ඩැඩ් මෙයා තාත්තද? මම කවුද? තාත්තේ මේ භූතේ අර මම ක්‍රියාත් කර ඉන්නකොට මට මේ පානක් හම්බුණා. ඊට පස්සේ මම එතන නම්බර් එකක් තිබිලා කෝල් කරා. මේ ආව භූතය කියලා. කිසි භූත පෙනුමක් නැහැ නේ මොකද? දැන් මූ කියන තාත්තේ මූට එකවරමයි දෙන්න පුළුවන්. හැබැයි මං ඉල්ලලා ඉන්න කිසිම වරම මූට දෙන්න බෑ. එකවරක් කරන් මොනව කරන්නද බං? ඒක තමයි තාත්තේ පොඩ්ඩක් බලන්නකෝ බැලන්ස් කරන්නකෝ. දෙකක්වත් ගන්නවා. මට පායලා තියෙන්නේ මට කේන්ති කිල්ල තියෙන්නේ මැත් එක්ක. මොකක්ද දැන් දෙන වරම? වරන් දෙකක් දෙන්න බෑ මල්ලි මං කිව්වනේ එකවරමයි. එකවරමක් කියන්නේ අර ෆිල්ම් එකේ වරන් 3ක් දුන්නා නේ බං. ඒක තමයි ඉතින් මෙයා කියන්නේ මෙයා මේ අමුතු ලයින් මෙයා. වරන් දෙකක්වත් දියම් බං. දැන් ඔයාට මම මෙතන දෙන්නේ කිව්වේ වැඩි හිටියෙක් විදිහට පොඩ්ඩක් දැනට පොඩ්ඩක් දැනුමක් හරි ඇති කියලා. මේ වරන් ඉල්ලන්න දන්න මිනිස්සු නෙවෙයි. උන්නේ වරන් මට දියන්. භූතයා ගෙන්නුවේ මම. එතකොට වරම කාගේද වරම මගේ. ඔයාගේ වරම. ඔව්. පහන කාගේද? කාගේද? පහන මගේ. ඔව් පහන මෙයාගේ. පාන අංකල්ගේ නම් වරම අංකල්ගේ. මේ අංකල් ගන්න එපා. උඹ භූතේ වුණාට කමන්නේ මේ අංකල් ගන්න එපා. අයියේ ඉල්ලන්න අයියේ වරම. ඔන්න බලපන් වරමක් එහෙම ඉල්ලන්නට පොඩ්ඩක් බලාගෙන ඉන්න. වරමක් එහෙම ඉල්ලන්නේ මෙන්න මෙහෙම තමයි වරමක් ඉල්ලන්න බලපන්. වරමක් ඉල්ලනවා. මට ඕනේ තරකුළු මැෂින් එක.